මොකක්ද සැනී හරි ධම්මිකගේ හරි නේද? අනේ නෝනා කවුද මට කිව්වා මේ නෝනා දැන් අලියත් එක්ක ටෝක් කරා කියලා නෝනා. අනේ නෝනා මට අලියා දෙන්න නෝනා මගේ ධම්මිකයි නේද කොහොමද? අනේ නෝනා දෙන්න නෝනා එහෙම කරන්න එපා නෝනා. නෑ අන්දානේ ඔයා මොකක්ද කියන්නේ? අනේ නෝනා මගේ දෙන්න නෝනා මගේ ඇතා දෙන්න නෝනා මගේ රස්සාව ගහලා යන්නේ නෝනා. මට දරු පවුලකුත් ඉන්නවා නෝනා. නෝනා මට ඉස්කෝලේ යන්නේ අනේ නෝනා කොමාරි මට ඔයලා දෙන්න නෝනා. එහෙම කරන්න එපා නෝනා. මොකද්ද නෝනා? අනේ නෝනා කොහෙන් හරි ඔයලා දෙන්න නෝනා. නෝනා අලියත් කතා කරලා ධම්මිකයි ඔයා තමයි නෝනා ධම්මිකයි නේද? ධම්මිකයි නේද? නෝනා සෙල්ලම් කරන්න එපා නෝනා මං පොලිසියට කියනවා නෝනා මගේ අලියාව දෙන්න නෝනා. අනේ නෝනා දෙන්න නෝනා. නෝනාත් එක්ක කතා කරන්නේ දැන් අලියා. නෑ මං කතා කරන්නේ නෑ මං කියනවා ධම්මිකයි මං දන්නවා. නෝනා බොරු කියන්නේ මං හාමුදුරන්ට කියනවා. හාමුදුරුවෝ බණී නෝනාට පොලිසියෙන් ගෙන්නයි. දේවාලට කියලා පොල් ගහනවා නෝනාට. කෑලි යන්න පොල් ගහනවා නෝනාට. අනේ නෝනා මේ මං කියනවා කායි නෝනා මං අහිංසක දුප්පත් මිනිහෙක් නෝනා. ධම්මිකයි මේ ඔයා තමයි නැත්තම් තැනි. මොකද්ද නෝනා දෙන්නව නෝනා. එහෙම කරන්න එපා නෝනා මගේ හරි වගේ අලිය දැන් මගේ එනවා කිව්වා. අනේ නෝනා ගෙන් හරි අනේ නෝනා දෙන්න නෝනා නැත්නම් පොලිසියට කියනවා නෝනා. අය අලිය දැන් මගේ එනවලු දැන් ඉන්න පොඩක් බලන්න. තනියගේ මොනවාද බයික් එකේ. මොකද්ද නෝනා බයික් එකේ පැනලා ගියා. ඒක එල්ල පිළිදන්නේ නෝනා. බයිසිකලේ කොහොමද නෝනා ඇතා නගින්නේ නෝනා. මං දන්නේ මං කියනවා මම වැඩ දෙනවා බයි. නෝනා එහෙම කරන්න එපා නෝනා මගේ ඇතාව දෙන්න නෝනා. ඔයත් එක්ක බෑනේ නෝනා. නෝනා මට අද පෙරහැරක් තියෙනවා බුකින් එකක් තියෙනවා අලියට. ආස්තර වෙඩින් එකකුත් තියෙනවා නෝනා. රැට පෙරහැරට යන්න ඕන නෝනා. දැන් නෝනාවද මං ගෙනියන්නේ නෝනා. අනේ පොඩ්ඩක් කියන්න නෝනා. නෝනා මට එහෙනම් මට නෝනා උපදේශයක් දෙනවා මොකද කරන්න කියලා නෝනා. ඔයාලගේ දිනේ දේවල් ගන්න. කරන්නේ නැහැ නෝනා හරි ඉන්න නෝනා. මේ ඔයාලගේ දේවල් ගන්න. අනේ නෝනා එහෙම කරන්න එපා. දැන් මට වෙඩින් එකක් තියෙනවා නෝනා. නෝනා හරි ඉන්න නෝනා. මාත් එක්ක යන්න නෝනා. වැඩි නෑ නෝනා මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විතරයි යන්න දෙන්නේ. Facebook ඉල එහෙම යන්න නෑ නෝනා. කර උඩ තියාගෙන විතරයි නෝනා යන්න ඕනේ. නැත්නම් නෝනා මම තාත්තයා ගෙනියන්නද නෝනා වෙඩින් එකට මොනවා මගේ ෆෝන් එකේ බැටරි ලෝවානේ. මේක දැන් ආවුත් නෝනා මට අලියව දෙන්න නෝනා. කිසිද? අනේ නෝනා මට පිස්සු නෑ නෝනා. මං මේ හොඳ මිනිස්සෙක් නෝනා. දෙමළ බෞද්ධයෙක් නෝනා මම. දෙමළ බෞද්ධයෙක්. ඔව් මේක වාරයි. දරිද නෝනා. නෝනා එහෙම කතා ජරා කතා කියන්නේ නෝනා. මගේ හිත රිදෙනවා නෝනා. මම 365ම පන්සලේ වැඩ කරන්නේ නෝනා. පන්සලෙන්මයි කන්නේ නෝනා. අලියා මගේ යාළුවා වගේ නෝනා. ඉතින් ඔයා අහගන්න කාල් එකක් දීලා අයියාට පෙව්ව නේද? නෝනා අලියට පෙව්ව නේද? බොරු කියන්න එපා නෝනා. නෝනා අලියට පෙව්ව නේද? මොනවාද? රා පෙව්වනේ අලියට. කිසිනාලේ ධම්මිකයි කරපු ඒවා නෝනා අපාය යනවා නෝනා කරන වැඩවල නෝනා ඉන්න කියන්න මම මොකද නෝනා අලියා කුලප්පු නෝනාද බලාගන්නේ නෝනා බලන්නව නෝනා නෝනා එහෙම වැඩ කරන්න එපා නෝනා පාර කුලප්පු නම් නෝනාද ගිල්ල බලාගන්නේ නෝනා නෑනේ නෝනා මන්නේ බලන්න ඕනේ නෝනා නම මොකද යන්න මං කියනවා මගේ ෆෝන් එකේ බැටරි ලෝ දැන් ආවුත් කරනවා තියන්න නෝනා තියන්න එපා මට අලියා හොයලා දෙන්න නෝනා නැත්තම් මං පොලිසියට යන්නේ යනවා නෝනා අලියා හොයලා දෙන්න You have less than 1 minute. You have less than 1 minute. මනෝනට මීටර් ටැක්සියක් ගන්න මට අලියා කොහෙන් හරි හොයලා දෙනවා නෝනා එවන්නකෝ හරි නෝනා ඊට ටැක්සි අලියා දාලා එවන්නම්ම නෝනා ඇඩ්‍රස් එක කියන්න නෝනා මොකද්ද නම්බර 173 අංගොඩ නෝනා ඔව් නෝනා අංගොඩ පිස්සන් කොටුවනේ නෝනා දෙන්නේ නෝනා හරි ජාංගර මිනිස්සු ඉන්න බැලුව බෑ නෝනා පිස්සන් කොටුවෙන් බැන්න නේද බුරු කියන්න එපා නෝනා අනේ නෝනා මගේ අලියාව දෙන්න නෝනා පිස්සන් කොටුවෙන් බලලා පිස්සු ගෙදෙන්න එපා නෝනා අනේ නෝනා මගේ අයිලයා දෙන්න නෝනා ඒක කරන්න එපා නෝනා
අලියා පාරේ කුලප්පු මේ ධම්මිකයි පිටි ධම්මිකයිද අනේ නෝනා නෝනා මොකද අපිත් කියනවා කෑ ගහන්නේ මොකද්ද නෝනා පිටිවල අපිත් කියනවා කෑ ගහන්නේ නෝනා අනේ නෝනා එහෙම දෙන්න එපා